සුබ උදෑසනක් මගේ දයාබර සහෝදර සහෝදරියනි. මේ සුන්දර උදෑසන ඔබට යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පෙම්බර නාමෙන් ආචාර කරමි. අද උදෑසනත් දෙවියන් වහන්සේගේ වචනය අපට ෆිලිපි පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදයෙන් ප්‍රකාශ කරන දේ මෙයයි. ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල දෙවියන් වහන්සේගේ උතුම් කැඳවීමේ දිනුම පිණිස දිනුම්පල කරහ දුවමි. දයාබර දේවදරුවනේ, දෙවියන් වහන්සේගේ පරමාර්ථය අපි ඉෂ්ට කරන මේ මාර්ගයේදී අපිට විවිධ වේදනාවලට මුහුණ දෙන්න වෙනවා. නමුත් ඒ දේවල් වලට මුහුණ දෙනකොටත් ඇදහිල්ලෙන් අපි ක්‍රියා කරන්නට යුතුයි. මක් නිසාද? ඒ හැම වේදනාවක්ම දෙවියන් වහන්සේ තමන්ගේ පරමාර්ථය ඉෂ්ට කරන්නට පාවිච්චි කරන්නට යනවා. පාවුල්තුමා බොහෝ දේවල් වලට මුහුණ දුන්නා. නමුත් ඒ හැම දෙයක්ම ඔහු ධනාත්මකම ගත්තේ දෙවියන් වහන්සේගේ කාර්යය සම්පූර්ණ කරන්නට ඒ දේවල් උන්වහන්සේ උපයෝගී කරන නිසායි. දයාබර දේවදරුවනේ, අපි මුහුණ දෙන හැම වේදනාවක්ම අපේ චරිතයද දෘෂ්ටි කෝණයද වෙනස් කරන්නට දෙවියන් වහන්සේ පාවිච්චි කරනවා. ඒ විතරක් නෙමෙයි, අපිව ආත්මිකව ස්ථිර කරන්නටත් ක්‍රිස්තුස් චරිතයට අපිව වෙනස් කරන්නටත් ඒවා බලපෑමක් ඇති කරනවා. නොහැදිලි වන්තයෙක් එක වතාවක් ක්‍රිස්තුස් වහන්සේගේ මරණය ගැන කියවලා කරපු ප්‍රකාශය මෙයයි. තමාගේ වේදනාව හරියාකාරව පාවිච්චි කරන්නට දැනගත්ත මිනිසෙක් මෙයයි. දයාබර දේවදරුවනේ, ඉවසීමේ පරමාර්ථයත් මෙයයි. යාකෝබ පොතේ 1 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදය අපි කියවුවම අපිට දකින්න ලැබෙන්නේ අනේකාකාර පරීක්ෂාවන් අපි තුල ශාන්ති ගුණය සම්පූර්ණ කරන ලෙස ක්‍රියා කරන බවයි. ක්‍රියා කරනවා කියන වචනේ මෙතන ග්‍රීක භාෂාවේ එර්ගෝන් කියන වචනෙට පරිවර්තනය කරන්න පුළුවන්. ඒ වචනේ ඇත්ත අර්ථය නම් විවිධ දේවල් වලට අපි මුහුණ දෙනකොට අපි ක්‍රියාශීලීව ක්‍රියා කරන්නට අවශ්‍යයි. හැම දෙයක්ම දරා ගන්නට නම් අපි එක්තැන් වෙලා හරියන්නේ නැහැ. දවස්පතා අපේ ශ්‍රමය අපි පාවිච්චි කරන්නට අවශ්‍යයි. මොන වගේ වේදනාවක් ආවත් එය අපේ යහපත පිණිස එන බව හොඳට තේරුම් අරගෙන ඒ වේදනාව හරියාකාරව අපි පාවිච්චි කරලා යුතුයි. දයාබර දේවදරුවනේ, ක්‍රිස්තුස් වහන්සේ හැම වේදනාවක්ම අන්තිම දක්වා දරාගත්තා. ඒ විතරක් නෙමෙයි, උන්වහන්සේ ඉදිරියටම ගියා. ක්‍රිස්තුස් වහන්සේගේ වේදනාව උන්වහන්සේ ජයග්‍රහණයට වෙනස් කරා. අද අපවත් දෙවියන් වහන්සේ කැඳවන්නේ ස්වර්ගීක තේජස උදෙසා හැම දෙයක්ම දරාගෙන ආත්මිකව වර්ධනය වෙමින් ක්‍රිස්තුස් වහන්සේගේ කැමැත්ත සම්පූර්ණ කිරීමයි. අපි දැන් යාඥා කරමු. අබ්බා පියාණනි, මගේ ඇදහිල්ල වර්ධනය කරන්නටයි වේදනාව හරියාකාරව පාවිච්චි කරන්නටත් මට ප්‍රඥාව දෙනු මැනව. යේසුස් වහන්සේගේ නාමෙන් ආමේන්. ශලෝම්. මරණාතා.